සුබ දවසක් දුව පුතේ සිල් දෙනාටම පාස් පේපර්ස් විවරණය කරන වැඩසටහනේ අපි අද සාකච්ඡා කරන්නේ 2024 උසස් පෙළ සම්භාවිතාව සඳහා ආපු කෙටි ප්‍රශ්නය පුතේ. එතකොට 2024 උසස් පෙළ සම්භාවිතාව සඳහා එච්චර මේ සංකීර්ණ ගැටලුවක් නෙමෙයි සංකීර්ණ ගැටලුවක් නෙමෙයි අවිලා තියෙන කෙටි ප්‍රශ්නයක් විදියට හරිම සරල ගැටලුවක් තමයි අවිලා තියෙන පුතේ. මේක ලේසියෙන් ගොඩ දා ගන්න පුළුවන්. ඒ වගේම පුතේ මේ YouTube එකේ මේ channel එකේ අපේ channel එකේ ගොඩාක් පාස් පේපර්ස් විවරණය කරන වීඩියෝස් තියෙනවා. ඒවා බලලා ඔයාලගේ දැනුම වර්ධනය කරන්නත් කියලා ආරාධනා කරනවා. හොඳයි එහෙනම් අපි යමු ගැටලුව පැත්තට පුතේ. මුලින්ම දත්ත ටික දීලා තියෙනවා මෙහෙම PA සමානයි 5න් 1යි. ඒ කියන්නේ A සිදු වීමේ සම්භාවිතාව 5න් 1යි. මේක කියවන්නේ කොහොමද? B සිදු වී ඇති විට A සිදු වීමේ සම්භාවිතාව පුතේ 10න් 1යි. මේ කියවන්නේ කොහොමද? A සිදු වී ඇති විට B සිදු වීමේ සම්භාවිතාව 10න් 3යි. මේවා අසම්භාව්‍ය සම්භාවිතාව විදිහට තමයි අපි තියරි වලදී සාකච්ඡා කරන්නේ. හොඳයි පුතේ මුලින්ම අහනවා PB වලගේයි ඔයාලට මේ දැනට මාස්ටර් ගයිඩ් එක තියෙනවා නම් ඒකේ බලන්න පුතේ. නැත්නම් පාස් පේපර්ස් තියෙනවා නම් ඒව බලන්න. නැත්නම් මේ වෙනකොට තිරේ දිස් වෙනවා. ඒකත් බලන්න මේක එකනුත් බලන්න පුළුවන්. හරි කොහොම හරි පුතේ ගානේ ඔන්නෝ ටික තමයි දත්ත ටික විදිහට දීලා තියෙන්නේ. මේක පුතේ ආරම්භ කරන්න හොඳම පාර තමයි හොඳම විදිය මෙන්න මේක පටන් ගන්නවා නම් හොඳයි. අංක 3ෙන්. හරි මම ඒකට හේතුවක් කියන්නම්. අංක 3ෙන් පුතේ P A සිදු වී ඇති විට B සිදු වීමේ සම්භාවිතාව 3 බෙදීම 10ලු. හරි. මේකට පුතේ මේ අර්ථ දැක්වීමක් තියෙනවා. මේ වෙනකොට ඔයාලා දන්නවා මේ සිදු වීම දෙකේම ඡේදනය. මේ සිදු වීම දෙකේම ඡේදනය බෙදීම මෙන්න මේ තියෙන A සිදු වීමේ සම්භාවිතාව. මේක ඔයාලගේ තියරි පොත්වල මේ වෙනකොට මේ අසම්භාව්‍ය සම්භාවිතාව යටතේ අර්ථ දැක්වීම උගන්වලා ඇති. හරස් ගුණ කරාම පුතේ මෙතන එනවා මේක B සහ A සිදු වීම කියලා තියෙන මේක. ඕනනම් ඔයාලට මාරු කරලා ලියන්න පුළුවන්. එහෙම අවුලක් නැහැ. ඔය ඔන්න ඔහම ලියන්න පුළුවන්. හරස් ගුණ කරලා ලිව්වහම පස්සේ මෙතෙන්ට පුතේ PA එනවා. බලන්න PA දීලා තියෙනවානේ. අන්න ඒ හින්දා තමයි මම ඔය මේ ඕක පාවිච්චි කරේ. මම පොඩ්ඩක් මේ බෝඩ් එකේ ඊට මදි හින්දා මෙතනම ලියන්නම්. පුතේ මෙතන PA වෙනුවට දාන්න පුළුවන් 1/5යි කියලා. එතකොට පුතේ මේ අක්කු දෙන්න ಗುಣ කළාට පස්සේ 3 බෙදීම 50 කියලා එනවා. හරි. දැන් කෙනෙක් කියයි කෝ ආවේ නැහැ නේ උත්තරේ. හරි. මේක ඊළඟට මෙන්න මේක පාවිච්චි කරද්දී උදව්වක් වෙනවා. අංක 2කින් පුතේ P B සිදු වී ඇති විට A සිදු වීමේ සම්භාවිතාව. ඔහොමයි ඔක කියවන්නේ 1/10යි. හරි පුතේ. ඊට පස්සේ මම මේකට අර්ථ දැක්වීම ලියනවා P A ඡේදනයේ B බෙදීම PB සමානයි 1/10යි. හරි. මේක අපි හොයාගෙන තියෙන්නේ පුතේ. අර තියෙන්නේ 3 බෙදීම 50යි. ඒක අපි හොයාගෙන තියෙන්නේ මෙයාව මෙතෙන්ට අරන් යන්න PB බෙදීම 10 විදිහට තමයි මෙයාව මෙතෙන්ට අරන් ගියාට පස්සේ පේන්නේ. හරි. මේ බලන්න බිඳුවට බිඳුව කැපෙනවා පුතේ. PB සමානයි 3 බෙදීම 5 විදිහට තමයි උත්තරයට ආවේ. දැන් මේකේ වැදගත්ම දේ තමයි මේ විභාග ගානේ බව පෙන්නන්න නෙමෙයි තියෙන්නේ. ඒ හින්දා ඔයා ගන්න උත්තරේ හරි සැලකිල්ලෙන් එකපාරම හරියන විදියට ගන්න බලන්න. මොකද බව පෙන්නන ගානක නම් අවසාන උත්තරේ දීලා තියෙන හින්දා අපිට රිස්ක් එක ගොඩාක්ම අඩුයි. මේකෙදි රිස්ක් එක උපරිමයි. මොකද ගානේ අවසාන උත්තරේ දීලා නැති හින්දා. හරි පුතේ. ඊට පස්සේ අපෙන් අහනවා මේ හරි මේක හරිය නේද? මේකේ ඊට පස්සේ අපෙන් අහනවා පුතේ මේ PA ඡේදනය ඉතින් PA මේලය B මාලය නේද? ඒ විදිහට තියෙන්නේ. මේ බලන්න PA මේලය B. ඔන්න ඔකේ උත්තරෙත් අපෙන් අහනවා හොයපන් කියලා. පුතේ මේකටත් ගණිතයේ අර්ථ දැක්වීමක් තියෙනවා. ඒක නම් O level කාලේ ඉඳන් ඉගෙනගෙන තියෙනවා ඔයාලා. මේ PA ධන PB ඍණ PA ඡේදනය B. අපේ තියරි වලදී විෂය නිර්දේශයේ තියරි වලත් මේ සූත්‍රය සාධනය කරලා ගන්නත් තියෙනවා. ඒ හින්දා ඔයාලා මේ වෙනකොට මේක දන්නවා ඇති කියලා මම හිතනවා. මේකට පුතේ 1/5 කියලා දාන්න. මේක අපි දැන් උණුනේ හොයාගත්තා 3/5යි. මේක අපි අන්න අතන හොයාගත්තා. අර තියෙන්නේ 3 බෙදීම 50යි. හරි පුතේ පොදු හරය ගන්න 50යි කියලා. මෙයාව 10යි. මෙයා එතකොට 30ක් වෙනවා. මෙයා 3යි. පුතේ අවසාන උත්තරේ විදිහට එනවා 40යි 3යි 40 වැදුනා 37 නේද? ඔව් 37 බෙදීම 50 කියලා පුතේ අවසාන උත්තරේ තියෙන්නේ. හරි. ඔන්න ඔය විදිහට තමයි පුතේ 2024 උසස් පෙළ ගැටලුව අවසන් වෙන්නේ. මම ආයෙ මතක් කරනවා මේ YouTube channel එක
ඔස්සේ සාකච්ඡා කරන්නේ පහුගිය පාස් පේපර්ස් වල තියෙන ගැටලු ගොඩාක් සාකච්ඡා කරනවා. ඉතින් ඒ හින්දා මේ YouTube එකේ තියෙන වීඩියෝ බලලා ඔයාලගේ දැනුම වර්ධනය කරගන්න හැමෝටම සුබ දවසක්.